ආයුබෝවන් යාළුවනේ. හැමෝම කැමති හැමදාම තරුණව ලස්සනට ඉන්න. ඒ නිසාම ගොඩක් අය ලස්සන වෙන්න හිතාගෙන හැමදාම පළතුරු කන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක ඊටාම හොඳ පුරුද්දක්. හැබැයි ඔයා දන්නවද 90%ක්ම දෙනා ලස්සන වෙන්න පළතුරු කනකොට කරන එකම එක වැරැද්දක් නිසා ලස්සන වෙනවා වෙනුවට ශරීරයට හානියක් කරගන්නවා කියලා. සමහර විට ඔයත් ඒ වැරැද්ද දන්නේම නැතුව කරනවා ඇති. ඔබ පළතුරු කන එකෙන් ඇත්තටම ලස්සන වෙන්න නම් වීඩියෝ එක අවසානයේ වෙනකම් රැඳිලා ඉන්න. මොකද අවසානයේ 9ට කියන රහස් කාලය ගැන දැනගත්තොත් විතරයි ඔයාට මේ ප්‍රතිඵලය ලැබෙන්නේ. පළමු වැදගත් දේ තමයි කාලය. අපි හිතන්නේ පළතුරු ඕනෑම වෙලාවක කන්න පුළුවන් කියලා. හැබැයි ඒක වැරදි. ලස්සන වෙන්න පළතුරු කන්න හොඳම කාලය තමයි උදෑසන හිස්බඩ. මක්ත්‍යාසත් උදෑසන ශරීරයේ විෂීවත් කරන ක්‍රියාවලිය ඉතාම වේගවත්. ඒ වෙලාවට පළතුරු වල තියෙන විටමින් සහ ප්‍රතිඔක්සිකාරක ඉතා ඉක්මනින් ශරීරයට අවශෝෂණය වෙනවා. ඔබ ප්‍රධාන ආහාර වේලකට පස්සේ පළතුරු කනවා නම් ඒකෙන් වෙන්නේ පළතුරු ආමාශය රැඳිලා පැසවීමට ලක් වෙන එක. ඒකෙන් බඩ පිපුම සහ අජීර්ණ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. දෙවෙනි රහස තමයි වර්ණය. ලස්සන වෙන්න නම් එකම පළතුරක් හැමදාම කන්න එපා. එක එක වර්ණයේ පළතුරු වල එක එක වර්ගයේ පෝෂක තියෙනවා. උදාහරණයක් ලෙස රතු පාට පළතුරු, ඒ කියන්නේ තක්කාලි පැපොල් වල තියෙන ලයිකෝපීන් සම හිරු එළියෙන් ආරක්ෂා කරනවා. කහ පාට පළතුරු, ඒ කියන්නේ ඇබුල් කෙසෙල් අබ වගේ ඒවල විටමින් A සහ C තියෙනවා. ඒ සමේ දීප්තිය වැඩි කරනවා. ඒ නිසා ඔබේ පළතුරු පිගාන තේ දුන්නක් වගේ විවිධ වර්ණ වලින් පුරවන්න. තුන්වෙනි කාරණය තමයි සාධනකමය. පළතුරු වල සම්පූර්ණ පෝෂණය ලස්සන වෙන්න නම් හැකිතරම් අමුවෙන් කන්න. බ්ලෙන්ඩ් කරලා ජූස් විදිහට බොනකොට පළතුරු වල තියෙන හිතකර කෙදි විනාශ වෙලා යනවා. කෙදි අත්‍යවශ්‍යයි ශරීරයේ සීනි මට්ටම පාලනය කරන්න සහ නිරෝගී බව රැකගන්න. නිරෝගී නම් තමයි ඔබේ සමත් දීප්තිමත් වෙන්නේ. ඔන්න මේ වීඩියෝ එකේ මුලදී පොරොන්දුණු රහස් කාලය. ලස්සන වෙන්න පළතුරු කන්න නිින්දයට යාමට පෙර ආම වශයෙන් පැය 3කට කලින්. රාත්‍රී ආහාරයට පස්සේ පළතුරු කන එක සම්පූර්ණයෙන්ම නතර කරන්න. මොකද රාත්‍රී කාලේ පරිවෘත්තීය ක්‍රියාවලිය මන්දගාමී නිසා පළතුරු වල තියෙන සීනි ශරීරයේ තැම්පත් වෙන්න පුළුවන්. සතියක් මේක දිගටම කරන්න වෙනස ඔබම දකීවි. ඉතින් ලස්සන වෙන්න පළතුරු කන එකේ නිවැරදි ක්‍රමය ඔයා දැන් දන්නවා. අද ඉඳන්ම පටන් ගන්න. ඔබේ අත්දැකීම පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝ බලන්න මාගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.